ඔබතුමාට මතකද මම පොන්චි පාසල් යන කාලේ ඔබතුමා කුලියපිටියට ආවා. කුලියපිටියේ ඔබතුමා සෙල්ෆ් රෙෆ් කෙනෙක් විදිහට අපේ කඩේට ආවා සුසුකි බයික් එකේ නිල් පාට බයික් එකේ ජැකට් එකකුත් දාගෙන සෙල්ෆ් රෙෆ් කෙනෙක් විදිහට. එහෙම හිටපු ඔබතුමා කොහොමද මේ ධනවතෙක් වුණේ මෙච්චර? අකිල විරාජ් ජමතුමා කිව්වා මම පාසල් හැර ගියාට පස්සේ කුලියපිටියේ ද ෆිනෑන්ස් සමාගමේ වැඩ කරා. ඔව් මං වැඩ කරා. මම විධායක නිලධාරියෙක් හැටියට වැඩ කරා. මට සුසුකි බයිසිකලයක් තිබ්බා. පොඩ ඉන්නකෝ. හරි ඔබතුමා පොඩ ඉන්න. හැබැයි මම විධායක නිලධාරියෙක් හැටියට මම වැඩ කරා. මම රෙප් කෙනෙක් හැටියට වැඩ කරා. විධායක නිලධාරියෙක් හැටියට වැඩ කරා මම. මම නෑ කියන්නේ. ඒක මොකද්ද ඒක වැරද්ද? ඒක මොකද්ද වැරද්ද? හැබැයි මතක තියාගන්න. මම ඔබතුමාට වගකීමකින් කියනවා. මම මගේ අවයව වික්කේ නෑ. මම මගේ අවයව වික්කේ නෑ. ඒක හොඳට මතක තියාගන්න. මම හොඳ පිරිමියෙක් මන්තුමා. මගේ අවයව වික්කේ නෑ මම මගේ අවයව වික්කේ නෑ. මම පිරිමි ගණිකාවක් උනේ නෑ. මම මගේ අවයව වික්කේ නෑ. ඒක ඔබතුමා හොඳට මතක තියාගන්න.